සඳසේ වැස නොයා මගේ ලොවේ රැඳෙනම් කඳුලේ දුකදරා ඔබේ නමින් හිඳින්නම් ඔබේ දැසේ අද නම් මං ආසම විදිහේ දවසක්. ඇයි දන්නවද? අද උදේ ඉඳන්ම මෙහාට වහිනවා. අද විතරක් නෙමෙයි, හෙටයි අනිද්දායි කියන දවස් 3 පුරාම එක දිගටම වහිනවා. ඉතින් වැස්ස කියන්නේ මම නම් ආසම විදිහේ දවසක්. වෙන අයට නම් වැස්ස දවසට නිදා ගන්න හිතෙනවා, කම්මැලි හිතෙනවා. මට නම් එහෙම නැහැ. වැස්ස දවසට මට වෙනදටත් වඩා ලොකු එනර්ජි එකක් මට දැනෙනවා. ඉතින් උදේම නැගිටලා උදේටත් උයලා දවල්ටත් උයලා මම්මගේ ඉතුරු වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. ඊටත් කලින් ඔෆුර එකට බහින්න තමයි හදන්නේ. ඔෆුර එකට බහින්න කලින් බාත් බෝම්බ එකක් අද මම දැම්මා. ඔය මම පෙන්නපු ඒ බෝල් එක ඇතුලේ පුංචි gift එකක් තියෙනවා. ඉතින් බලමු මට මොකක්ද හම්බෙන්නේ කියලා. ඔන්න ඔය gift එක තමයි මට හම්බුනේ. පුංචිම පුංචි ටෙඩි බේක් තමයි මට හම්බුනේ. එළිය වැස්ස සද්දෙත් එක්ක ඔෆුරයකට බහැලා ඉන්නවා කියන්නේ ඒක නම් ඔළුවට හරිම නිදහසක්. ඉතින් ඔෆුරයකට බහැලා ඇවිල්ලා ඊළඟට මගේ ස්කින් කෙයා එක කරලා මගේ ළඟ තියෙන ලස්සන ඇඳුමකුත් ඇඳගෙන මම මගේ දවසේ ඉතුරු ටික ලස්සනට මං ආසම විදිහට ගත කරන්න තමයි හදන්නේ. ඉතින් මං ඔය ෆ්‍රොක් එක අඳින්න හිතුවා. ගමනක් යද්දි විතරක් නෙමෙයි, ගෙදරට ඉද්දිත් ලස්සනට පිළිවෙලට ඉන්න මම හරිම ආසයි. ඉතින් මම දැන් හදාන්නේ දවල්ට කන්න. දවල්ට කන්න කලින් ඉස්සෙල්ලාම හස්බන්ඩ්ගේ පත් එක බෙදලා ඒක අයින් කරන්න තමයි හදන්නේ. ඒ පුරුද්ද නම් මට කියලා දුන්නේ අම්මා. ඉතින් ඉස්සර මම ලංකාවේ ඉන්න කාලේ, මම අපේ ගෙදර ඉන්න කාලේ අම්මා බත් බෙදද්දි අම්මා ඉස්සලාම අප්පච්චිගේ බත් එක තමයි බෙදන්නේ. අප්පච්චි ගෙදර හිටියත් නැත්තත් එයාගේ බත් එක අයින් කරලා තියලා තමයි බත් එක බෙදන්නේ. ඉතින් මං අම්මගෙන් ඇහුවා අම්මේ ඇයි එහෙම කරන්නේ කියලා අප්පච්චි නැති වෙලාවටත්. ඇයි අප්පච්චිගේ බත් එක බෙදලා අයින් කරන්න කියලා අම්මගෙන් ඇහුවා. ඉතින් අම්මා එතකොට මට කිව්වා ගෙදර ප්‍රධානියාගේ බත් එක මුලින් බෙදර එක හොඳ වැඩක් කියලා. ඉතින් අපේ ගෙදර ප්‍රධානියා මගේ හස්බන්ඩ්නේ. ඉතින් ඒ නිසා මං එයාගේ බත් එක බෙදලා අයින් කරා. අම්මා කිව්වා කවදා හරි මං කසාද බැඳලා ගියපු දවසටත් එහෙම කරන්න කියලා. ඉතින් අම්මා මට ඒ කියලා දුන්න හොඳ පුරුද්ද මම ඉතින් දැන් කරනවා. ඉතින් මම වෙනදා නම් හස්බන්ඩ් එනකන් ඉඳලා එයත් එක්ක එකටම තමයි බත් කන්නේ. ඒත් ඉතින් අද මට වැඩ ගොඩක් කරගන්න තියෙනවා. ඉතින් මං එයා එන වෙලාවට සමහර විට ගෙදර නොඉන්නත් පුළුවන්. ඒ නිසා එයාගේ බත් එක අයින් කරලා තියලා මම බත් කාලා ඉතුරු වැඩ ටික කරන්න පටන් ගන්න ඕන. ඉතින් බත් කාලා ඉවර වෙලා මං චුට්ටක් එළියට ගිහින් වැස්ස දිහා බලාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ මං උදේ හොදගත්ත රෙදි ටික වේලා ගන්න අරගෙන ආවා. මොකද දවස් 3ක් යනකම් එක දිගට වැස්සනේ. එතකොට එළියට දාලා රෙදි ටික වේලා ගන්න බැරි නිසා උදේම රෙදි ටික හොදලා ඒ ටික වේලා ගන්න මම කොයින් ලොන්ඩරි එකට අරගෙන ආවා. ඉතින් ඔය පෙන්නන තැනට යන් 100 කාසියක් දාලා අපිට රෙදි ටික වේලා ගන්න පුළුවන්. මම නම් 200ක් දාලා දෙපාරක්ම රෙදි ටික වේලා ගන්නවා.
ඉතින් රේදි ටික වේලෙන් විනාඩි 20ක් යනවා. ඉතින් මම ඒ නිසා එතෙන්ට වෙලා ටිකක් ඉඳගෙන හිටියා. ඔන්න ඉතින් රේදි ටික වේලිලා ඉවරයි. දැන් රේදි ටික ගෙදරින් දාලා අහපව් මම එළියට එන්න ඕන. මොකද ගෙදරට බඩු වගේක් ගන්න තියෙනවා. ඒ නිසා දැන් ගෙදර ගිහිල්ලා රේදි ටික තියලා ආයෙත් එළියට යන ගමන් තමයි දැන් මම ඉන්නේ. ඉතින් ඊයේ පටන් ගත්ත වැස්ස තාමත් අද වෙනකම්, ඒ කියන්නේ මම ඊයේ තමා වීඩියෝ එක රෙකෝඩ් කරේ. වීඩියෝ එක එඩිට් කරන්නේ අද. ඉතින් වීඩියෝ එක රෙකෝඩ් කරපු දවසේ ඉඳන් අද වීඩියෝ එක එඩිට් කරන දවසෙත් රෑ වෙනකම්ම තාම මේ වැස්ස එක දිගටම වහිනවා. ඉස්සෙල්ලා මම කොෆි එකක් ගන්න තමයි හදන්නේ. මොකද ගෙදර කොෆි එක ඉවර වෙලා තිබුණා. ඉතින් උදේටයි රෑටයි මට නම් කොෆි එකක් නැතුවම බෑ. මට විතරක් නෙමෙයි මගේ හස්බන්ඩ්ටත් එහෙමයි. ඉතින් ඒ ටිකත් අරගෙන ඊළඟට දයිසකට ගියා. දයිසකට නම් ඉතින් නිකන් ආවේ. ඊට පස්සේ අපි දෙන්නට තේ බොන්න මොන හරි අරගෙන යන්න ආව. මොකද දැන් හස්බන්ඩ් ඉන්ටර්වල් එකට ගෙදර ඇවිත් ඉන්නේ. ඉතින් එයාටයි මටයි තේ බොන්න දෙයක්ත් අරගෙන අහපව් මම ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගෙදර ඇවිල්ලා අපි දෙන්නටම කොෆි හදන්න තමයි හදන්නේ. වැස්සයි කොෆි එකයි කියන්නේ එක්තරා විදිහක ලස්සන බැඳීමක්නේ. ඉතින් කොෆි එකක් බොන ගමන් මගේ හස්බන්ඩ් එක්ක ටිකක් කතා කරගෙන ඉන්න තමයි මම හදන්නේ. කොෆි එකක් බොන ගමන් අපි දෙන්න ගැන අපේ ඉස්සරහ දේවල් ගැන කතා කරන්න මම නම් හරිම ආසයි. අපි ආයේ හමු නොවන බව කීවත් ලොව හඬක මට හිතුණා සඳ සැඟවී නෑ කියා. විදුලියසේ අලි එවේදින් මට පිටුපා නුඹ ගියදා මට දෙනුණා සඳහසේ නෑ කියා. දැන් නම් ඉතින් ගොඩක් හවස් වෙලා. හස්බන්ඩ්ුත් වැඩට ගියා. මේ වැස්සේ මට පුංචි කෑමක් ගන්න ආසාවක් ඇති වුණා. ඒ මොනවද දන්නවද? සීනි මුරුක්කු. මම ලංකාවේදී සීනි මුරුක්කු ගන්න හරිම ආසයි. මෙහෙ ඇවිල්ලත් එකම එක පාරක් හැදුවා. ඉතින් අද මට ආයෙත් වතාවක් සීනි මුරුක්කු හදන්න හිතුණා. ඉතින් එන්නකො මාත් එක්කලා හදන්න. මේ සීනි මුරුක්කු හදන රෙසිපි එක නම් මම හොයාගත්තේ YouTube වීඩියෝ එකකින්. ඒක හදන්න හරිම ලේසි. මුලින්ම පාන් පිටි, සීනි, ලුණුයි, බටරුයි දාලා ඒකේ ඩෝ එක හදා ගන්න ඕන. ඊට පස්සේ ඒක අපි කැමති ප්‍රමාණයට කපාගෙන තෙලේ දාලා බැදගෙන සීනි ටික මික්ස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් බලාගෙන ඉන්නකෝ.
ඔන්න ඉතින් දැන් 50%ක්ම වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ ඔය ටික බැදගන්න තමයි. ඉතින් එළියේ ඇහෙන වැස්සේ සද්දෙයි, ඊට පස්සේ කුස්සියෙන් එන ඉටිපන්දම් සුවඳයි. මේ ඔක්කොම මගේ ඔළුවට නම් මාරම රිලැක්ස් එකක්. මේ වගේ දවස්වලට මම නම් හරිම කැමතියි. ලංකාවේ ඉද්දි නම් මට කෑම උයන්න බැහැ. අපේ අම්මා මට කෑම උයන්න එහෙම දෙන්නේ නැහැ. මොකද ඉස්කෝලේ වැඩයි පාඩම් කරන්න තියෙනවා. ඒ නිසා එයා කවදාවත් මට උයන්න දීලා නැහැ. ඒ දැන් නම් මට ඕනම දෙයක් උයන්න පුළුවන්. ඒ අතරේ ඉතින් ඔන්න සේරම ටික බැදගෙන ඉවරයි. ඊළඟට ඉතින් ඒකට සීනි ටික මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේකට සීනි මික්ස් එක හදාගන්න මම ගත්ත සීනි ග්‍රෑම් 150ට ඇල් වතුර දැම්මා ග්‍රෑම් 50ක් දාලා හොඳට කලවම් කරගත්තා. කලවම් කරලා ඒකේ තියෙනවා පදමක්. ඇඟිලි දෙකට ගත්තාම අර නූලක් ඇදෙනවා වගේ ඒ වගේ පදම ආපුවාම බැදගත්තු මුරුක්කු ටික සේරම ඒ සීනි එකට දාලා සීනි ටික ගල් වෙනකම් හොඳට මික්ස් කරගන්න ඕනේ. එතකොට ඒ මුරුක්කු වල හොඳට සීනි ටික තැවරිලා රසට තියෙනවා. පේනවනේ හරියම ලස්සනට මගේ සීනි මුරුක්කු ටික හැදුනා. දැන් අපි කාලා බලමු රස කොහොමද කියලා. ඇත්තටම මාරම රසයි. දැන් ඉතින් එකතු වුණ භාජන ටික හොදගන්න තමයි හදන්නේ. කලින්ම මුරුක්කු එක බැදෙන අතර ටිකක් හොදගත්තා. අන්තිමට පොඩි ප්‍රමාණයක් ඉතුරුනා. ඉතින් ඒ ටික හොදලා කුස්සිය අස් කරලා ඉතින් කුස්සිය ක්ලීන් කරන්න තමයි මම හදන්නේ. මට නම් කුස්සිය ක්ලීන් එකට දකින්න තරම් වෙන ඔළුවට නිදහසක් දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම වැඩ කරලා එන්නේ පාන්දර 1:00ට ගොඩක් දුරට තියෙන වෙලාවට අපි දැන් ඇවිල්ලා මොන හරි හදාගෙන කනවා. ඉතින් ඒ කාලා පාන්දර කීය වුණත් ඒ ටික හොදලා කුස්සිය ක්ලීන් කරලා තමයි මම නිදාගන්නේ. මොකද එතකොට පහවදාට කුස්සිය ක්ලීන් එකට දකිද්දි ඔළුවට මාර නිදහසක් තමයි ඒ දවස පටන් ගනිද්දි දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් මම වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ තාමත් එළිය හොඳටම වහිනවා. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඊළඟට මම තව වේලගත්ත රෙදි ටික නමලා අයින් කරගන්න තමයි හදන්නේ. ඉතින් එතකොට ගොඩක් ලේසියිනේ. ඒ වෙලාවට තියෙන වැඩ ඒ වෙලාවටම කරගත්තාම අපිට ගොඩක් ලේසියි.
රෙදි ටික නමලා අල්මාරියට දාලා සේරම අස් කරගත්තා. ඊළඟට මම අල්මාරියට සුවඳ ස්ප්‍රේ කරගත්තා. මං හැමදාම රෙදි නමලා අලුතෙන් රෙදි ටික අල්මාරියට දාද්දී අනිවාර්යයෙන්ම සුවඳ ස්ප්‍රේ එකක් ගහනවා. එතකොට රෙදි හරිම සුවඳයි. ඉතින් අද දවසේ ඔන්න මගේ වැඩ ටික ඉවරයි. දැන් ඉතින් මං වෙනුවෙන් වෙන් කරන වෙලාව වෙන් කරන්න තමයි හදන්නේ. මුලින්ම මම රෑට කෝන් සුප් එකක් හදාගන්න තමයි හදන්නේ. මම නම් කෝන් සුප් බොන්න හරිම කැමතියි. මම ඔය කෝන් සුප් එක ගත්තේ මෙහි තියෙන ගියෝමු සූපා කියන එකෙන්. ඒක හදන්න හරිම ලේසි. ඒ තියෙන පැකට් එක භාජනයකට දාලා නටන වතුර ග්‍රෑම් 150ක් දාලා හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකත් හදාගෙන දැන් මං ආසම ෆිල්ම් එකක් බලන්න තමයි හදන්නේ. මං ගොඩක්ම කැමති ටැමිල් ෆිල්ම් බලන්න. ටැමිල් ෆිල්ම් වලත් ලව් ස්ටෝරි බලන්න නම් මම කැමති නෑ. මම කැමති එක්ක හොල්මන් ෆිල්ම් බලන්න නැත්නම් එක පොලිස් කේස් බලන්න. ඒ වගේ දේවල් වලට තමයි මම කැමති. ඉතින් මගේ මේ ලස්සන දවස මේ විදිහට තමයි මම ගත කරේ. මම හිතනවා අද මගේ දවස මං ආසම විදිහට ගත වුණා කියලා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මගේ වීඩියෝස් බලන මාත් එක්ක ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.